ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නා බිට්ගේන් ඇකඩමි එකට ඔන්න ඉතින් මම අදත් ඕගලොන්ට ගෙනලා තියෙනවා පොකොට් ඔප්ෂන් ට්‍රේඩින් ප්ලට්ෆෝර්ම් එකේ සිම්පල් ඇනලයිස් එකක්. ඉතින් මේ ඇනලයිස් එක කරලා ඔයාට පුළුවන් ඔයාගේ කවුන්ට් එකක් තියෙනවා නම් $5ක වගේ නැත්නම් එකක වගේ කවුන්ට් එකක් තියෙනවා ඔයාට පුළුවන් මේ ඇනලයිස් එක කරලා ඒ කවුන්ට් එක ග්‍රෝ අප් කරගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොකද අපි මේ වගේ වැදගත් වීඩියෝස් දාපු ගමන් ඒ වෙලාවම ඔයාලට notification එක එන නිසා. ඒත් එක්කම ආදරයෙන් මතක් කරන්න කැමති අපේ Telegram channel එකටයි WhatsApp group එකටවත් join වෙලා නැත්නම් ඒ දෙකටත් ගිහිල්ලා join වෙන්න මම link එක description එකේ දාලා තියන්නම්. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. හරි මම ඉන්න මගේ පොකට් ඔප්ෂන් ට්‍රේඩිං account එක. ඉතින් ඔයාටත් පුළුවන් මේ account එක හදාගන්න. මම link එක description එකේ දාලා තියන්නම්. ඔයාට පුළුවන් ලේසියෙන් මේ link එක click කරලා ගියාට පස්සේ ඔයාට registration එක වෙන්න පුළුවන්. ඉතින් registration එක වෙද්දී ඔයාට Gmail එක දීලා verification එක කරලා ඉවර වෙලා account එක හදාගත්තට පස්සේ ඔයාට KYC එක කරන්න තියෙනවා. ඉතින් KYC කරන්න ඔයාගේ English ID එක නැත්නම් license එකනොත් පුළුවන් නැත්නම් passport එකනොත් කරගන්න පුළුවන්. ඉතින් ඒ දෙක කරගත්තට පස්සේ ඔයාට පුළුවන් සාර්ථකව ඔයාගේ account එක හදාගෙන ඉවර කරන්න. හරි එහෙම account එක create කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕන මේ Pocket Option platform එකේ demo account එකට එන. ඉතින් demo account එකට එන එකට මෙන්න මෙතන ඔයාලට පේනවා demo account කියලා තියෙනවා. ඔන්න ඔතන click කරාට පස්සේ real එකට වැටලා ඇත්තේ ඔයා demo account එකට දාගන්න ඕන. හරි ඊට පස්සේ මම කියලා දෙන්න යන්නේ දැන් analyze එක. ඉතින් මේ analyze එකට අපිට ඕන වෙනවා indicators දෙකක්. ඒ indicators දෙක දාගන්න මෙන්න මෙතන තියෙනවා dot තුනක් ඔයාලට පේන option එකක්. ඔන්න click කරාට පස්සේ මේ තුන්වෙනියට තියෙන option එක අන්න ඕක click කරගත්තාට පස්සේ ඔයාට පුළුවන් ඉන්ඩිකේටර්ස් ටික කොහොම බලා ගන්න. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් වලින් ඔයාට ඕන මෙතන තියෙනවා මෙතන Bollinger Bands කියලා ඉන්ඩිකේටර් එකකුයි මේ CCI ඉන්ඩිකේටර් එක යන්න ඔය දෙක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට සාර්ථකව පුළුවන් මේ විදිහට ඒ ඉන්ඩිකේටර්ස් දෙක මෙතන උඩින් ඔයාට පේන Bollinger Bands කියලා මෙන්න මෙතන තියෙනවා CCI ඉන්ඩිකේටර් කියලා දෙකක් ඔයාට පේනවා. හරි. ඉතින් ඔයා මෙතන කරගන්න ඕන මෙතන මේ Bollinger Bands වල ඉන්පුට් එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන CCI එකෙත්. ඉතින් ඔයා ඉස්සලම් කරගන්න ඕන මෙතන තියෙන pencil icon එකක් අන්න ඒකේ ඔයා මෙතන පීරියඩ් එක දාගන්න ඕන 13ක්. ඊට පස්සේ මෙතන ඩීවියේෂන් එක දාගන්න ඕන 3ක්. ඒ වගේම ඔයාලට මෙතන CCI ඉන්ඩිකේටර් එකේ ඔයාලට පේන පෙන්සිල් අයිකන් එක කන්න ඔක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා මේ පීරියඩ් එක ඔයා වෙනස් කරගන්න ඕන 23කට. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාර්ථකව මෙතන මේ විදිහට ඇනලයිස් එක කරගන්න. ඉතින් ඇනලයිස් එක කරන්න ඉස්සෙල්ලා මෙතන ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න විදිහ තමයි මම ඕගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්නේ. හරිද? ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මේ පොයින්ට් එකේදී හරිද? මේ පොයින්ට් එකේදී මාකට් එක මෙහෙම පල්ලහැට ඇවිල්ලා තියෙනවා. හරිද? මාකට් එක ඔයාලට පේනවා මේ CCI ඉන්ඩිකේටර් එකේ පල්ලහැට ඇවිල්ලා ඊට පස්සේ මෙතන උඩට ගිහිල්ලා හරිද? උඩට ගිහිල්ලා මෙතන මේ කොළ පාට මෙතන තියෙන මේ කැනල් එක හැදුන ගමන් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ කහ පාට මේ CCI ඉන්ඩිකේටර් එකේ මේ පැත්තට යන කහ පාට ඉන්ඩිකේටර් එක ගෑවිලා තියෙනවා. අන්න ඒ එක්කම මොකක්ද වෙලා තියෙන්නේ මාකට් එක අප් වෙලා තියෙනවා. අන්න ඔය පොයින්ට් එකේ අපි දාගන්න ඕන බයි ට්‍රේඩ් එකක්. නැත්තම් ඔයාලට පුළුවන් ඕකේ මනි පැත්ත කරගන්න මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගත්තට පස්සේ ඔයාලට පේනවා මේ වගේ තැනක මෙතන සෙල් ට්‍රේඩ් එකක් යන්නේ හරිද? සෙල් ට්‍රෙන්ඩ් එකක් යන්නේ අන්න ඒ වගේ තැනක මෙතන මේ ඉන්ඩිකේටර් ගෑවුන ගමන් මොකද්ද කරගන්න ඕන? සෙල් ට්‍රේඩ් එකක් දාගන්න. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන ඔයාලට මෙතන chart type එක වෙනස් කරගන්න වෙනවා. ඉතින් මේ chart type එක වෙනස් කරගන්න මෙතන ඒ dot තුනම click කරගත්තාට පස්සේ මෙතන පළවෙනිටම තියෙන option එක මෙන්න මෙතන click කරගත්තාට පස්සේ ඔයාලට chart type වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන දාගන්න ඕන Heiken Nashi කියන chart type එක. ඒත් එක්ක මෙතන time frame වලට ඇවිල්ලා ඔයාලට මෙතන තප්පර 5ක time frame එක තමයි දාගන්න ඕන. හරි. අපි දැන් trade එකක් දාගන්න බලමු. market එකක් තෝරගමු ඊට ඉස්සෙල්ලා. ඒ වගේ තැනක තියෙන market එකක් තෝරගන්න ඕන. අපි ලේසියෙන්ම එතකොට අපිට trade එක profit කරගන්න පුළුවන් නිසා අපි පොඩ්ඩක් වෙලා ඉඳලා අපි ට්‍රේඩ් එක දාන්න මාකට් එකක් තෝරගමු. හරි. දැන් ඔයාලට පේනවා මම මාකට් එකක් තෝරගෙන තින්නේ. අපි මේ මාකට් එකේ ඉඳලා අපි ට්‍රේඩ් එකක් දාගමු. දැන් ඔයා දැක්ක කොහොමද මම මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරේ කියලා. ඉතින් ඔයා දැක්ක මම ට්‍රේඩ් එක දාගත්ත මෙන්න මේ වගේ පොයින්ට් එකකින් මේ CCI ඉන්ඩිකේටර් එකේ ඒ ලයින් දෙක කනෙක්ට් වුණ ගමන් තමයි මම දාගත්තේ. ඊට පස්සේ ඔයා දැක්කා මාකට් එක මොකක්ද උනේ? අප් ට්‍රෙන්ඩ් එකකට ගියා.
ඉතින් මේ විදිහට වාටත් පුළුවන් වාගේ කවුන්ට් එකක් තියෙනවා නම් පොඩි ගානක මේ විදිහ සිම්පල් ඇනලයිස් එකකින් වාගේ කවුන්ට් එක ග්‍රෝ අප් කරගන්න. ඉතින් ඔයා දැක්කම මම මෙතන ටයිම් එක දාගත්තේ 1 minute trade එකකට. amount එක වාට ඕන ගානක් දාගන්න පුළුවන් ඩිමෝ account එකේ නිසා. ඉතින් ඔයා පොඩි account එකක් තියෙනවා නම් real account එකේ වාට පුළුවන් ඩොලර් එකක් වගේ පොඩි ගානක් දාලා වාට ඒ account එක grow up කරගන්න පුළුවන් මේ වගේ ඇනලයිස් එකකින්. ඉතින් අද කියලා දුන්න මේ ඇනලයිස් එක වාට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා අපේ comment section එක වාට දාලා ඕන එකක් අහන්න පුළුවන් අපෙන්. අපි හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් අදට වීඩියෝ ඔච්චරයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.